කිරි ඉතිරීම ඉතාම වටිනා චාරිත්‍රයක් වන අතර ඉතාම නිවැරදිව කිරි උතුරවා ගන්න ආකාරය ගැන වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. වීඩියෝ ඉවර වනතුරු මා සමග රැඳී සිට ඔබගේ වටිනා අදහස් මා සමග බෙදා ගන්නට කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කර මට සහාය දක්වන ඔබ සැමට අනේක වාරයක් ස්තුතියි. කිරි ඉතිරීමේදී ගන්නා දරු වර්ගය ගැන මම මුලින්ම සඳහන් කරන්නම්. රත් හඳුන්, සුදු හඳුන්, දේවදාර, අගිල්, සුවඳ කොට්ටන් වගේ දරු වර්ග ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම පොල් ගස් වලින් ගන්න කොළපු වගේ දේවල් භාවිතා කරන්න බෑ. ගිනි දැල්වීම සඳහා කපුරු පෙති භාවිතා කළ යුතුයි. කඩදාසි, භූමි තෙල් කිසිවිටක භාවිතා නොකළ යුතුයි. අපිට වැදගත්ම දේ වන්නේ උතුරවන්නේ පොල් කිරිද එළකිරිද කියන වගේ. අනිවාර්යයෙන්ම එළකිරි ගන්න. එළකිරි වලට දේව බැල්ම ලැබෙනවා සේම විස බීජ නාශකයක් බවද සඳහන් වෙනවා. එළකිරි කියන්නේ දිව්‍යමය පූජා වස්තුවක්. මුලින්ම තෙරුවන් වැඳ පන්සිල් සමාදන් විය යුතුයි. ඉන්පසු ලිප වටා පහන් 8ක් 8 දිසාවට තබන්න. නැවුම් මුට්ටියට අමු කහ කෑල්ලක් කාසියක් හා එළකිරි 4න් 3ක් දමා මුට්ටිය සමබරව ලිප මත තබන්න. මම සඳහන් කර දරු වර්ග යොදාගෙන කපුරු වලින් ගිනි දල්වන්න. කිරි උතුරවා යන තෙක් රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, දස දිසා පිරිත, අටවිස පිරිත සජ්ජායනා කරන්න. කිරි ඉතිරි වී ගියාට පසු ඉතිරි වන කිරි ටික පුලත් කොළයකින් හෝ දෙහි අත්තකින් මුළු වත්තට නිවසට ඉසින්න. ඉතිරි වන කිරි ටික පිරිසුදු රෙද කඩකින් කට ගැට ගසා නිවසේ උස් ස්ථානයක එල්ලා තබන්නටද ඔබට පුළුවන්. සාමාන්‍ය කිරි ඉතිරීමකට වඩා යහපත් ප්‍රතිඵල ඔබට ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටු වෙනවා. මෙන්ම සස්ක්‍රීයත්වය, සමගිය, යහපත, නිදුක් නිරෝගී බව ලැබෙනවා සත්‍යයි. ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි.